हाय යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේක තමයි මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මම මගේ පළවෙනි වීඩියෝ එකට තෝරගත්තේ WhatsApp එකේ auto reply යන විදිය ඔයාලට කියලා දෙන්න. ඉතින් auto reply යන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ අතරින් මම අද තෝරගත්තේ app එක use කරලා කොහොමද auto reply යන විදිය ඔයාලට කියලා දෙන්න. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ channel එක subscribe කරලා share කරලා like කරලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා. හරි අපි යමු ඉතින් වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ Play Store හරි App Store හරි ඔයාලා app download කරන ඕන application එකක් open කරගන්න. ඊට පස්සේ මේකේ search bar එකේ ඔයාලා search කරගන්න ඕනේ auto reply for WhatsApp කියලා. හරි ඉතින් ඔයාලට මෙහෙම සර්ච් කරගත්තම බලා ගන්න පුළුවන් auto reply යවන app ගණනාවක්. ඊට පස්සේ මම මෙතන මේ පෙන්වන app එක ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් මේකේ MB 11 විතර ඇතුළක්. මේකට හොඳ rate ගාණක් එම් තියෙන හොඳ app එකක්. මේක ඔයාලට comment බලලා මේකේ තව විස්තර ගොඩක් දාලා තියෙනවා මේ app එක. ඒක බලලා ඉතින් ඔයාලට download කරගන්න පුළුවන්. මේක ඉතින් download කරගන්න හොයාගන්න බැරි යාළුවෝ මම මේක description එකේ හරි පළවෙනි pin comment එකේ හරි මේ app එකේ link එක දාලා තියෙනවා download කරගන්න ඔයාලා ඉතින් ගිහිල්ලා හරි ඉතින් මේ වීඩියෝ එක ටික නිසා මම මේක ඔබට ඩවුන්ලෝඩ් කරගෙන මට ස්පීඩ් කරන්න. හරි ඉතින් මම මේ app එක ඩවුන්ලෝඩ් කරන් ඉවරයි. ඔයාලත් මේ app එක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මෙතන තියෙන open කියන බටන් එක පාරක් ක්ලික් කරන්න. app එක open වෙද්දී ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එක තමයි. මෙතන get start කියන බටන් එක පාරක් ගන්න. ඊට පස්සේ මෙතන add app play වෙන යාළුවා information ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි මෙතන ඔයාලා කතරේ බලන්න. කතරේ වලට පස්සේ ඔයාලා මෙතන මේ app එක උඩින් බලා ගන්න පුළුවන් පොඩි ටික එකක් දාන්න තියෙනවා. අන්න ඒ ටික එක පාරක් ඔබන්න. හරි ඉතින් ඊට පස්සේ මේ වගේ තමයි ඔයාලට ඕපන් වෙන්නේ. මෙතන එයාලා කියන රිවිෂන් ඇක්සස් එකක් ලබා දෙන්න කියලා app එකට. ඉතින් මෙතන මේ app එකට ඉස්සරහින් තියෙන පොඩි ටික එකක් දාන්න. ඒ ටික එක ඔයාලා දාන්න ඉස්සරහින්. හරි මම මේ ටික එක දා ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයා ඔටෝම මේ app එකට back වුණාට පස්සේ මෙතන කලින් on කරපු බටන් එක on කොළ පාටලාද බලන්න. එහෙම on වෙලා නැත්නම් ඒක ඔයා on කරගන්න. on කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ යට තියෙන ධන ලකුණ එකපාරක් ක්ලික් කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔන්න ඔයාලට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙනවා ටයිප් කරන තැනක් තියලා අන්න එතන ඔයා ටයිප් කරන්න ඕනේ. ඔයාට auto reply එක යන්න ඕනේ මොන මැසේජ් එකකටද කියලා. ඉතින් මම මෙතන MK කියලා ටයිප් කරනවා. එතන ටයිප් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් යටින් තවත් ටයිප් කරන තැනක් ඕපන් වෙනවා. අන්න එතන ඔයා ටයිප් කරන්න ඕනේ. ඔයා දැන් ඒ උඩ ටයිප් කරපු මැසේජ් එක කවුරු හරි දැම්මොත් ඒකට යන්න ඕනේ රිප්ලයි එක තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. ඔයාලට මෙතන කැමති ෆොන්ට් එකකින් කැමති විදිහට මෙතන ටයිප් කරගන්න පුළුවන්. හරි ඉතින් මෙතන ඔයාලා මේක ටයිප් කරන් ඉවර වුණා නම් මෙන්න මෙතන මේ හරි ලකුණ එකපාරක් ක්ලික් කරන්න. මේ ඇඩ් එකත් ක්ලෝස් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් ඔයාලා ටයිප් කරන මැසේජ් එක. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් කොලප් පාටක් ඔබලා මේ මැසේජ් එක යන්නේ නැත්නම් කරන්නත් ආයේ කොන් කරගන්නත් පුළුවන් ඕනට ඕනි වෙලාවක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන ඉලිතුන එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට වෙන මේවා තන බලා ගන්න පුළුවන්. ඔයා මෙතන මේ setting කියන බටන් එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට පස්සේ මෙතන උඩම තියෙනවා choice WhatsApp version කියලා. අන්න ඒක ඔයාලට කරන්න තියෙනවා WhatsApp එක තෝරන්න. මෙතන any කියන එකට දැම්මොත් ඔයා WhatsApp තුන හතර පාවිච්චි කරන තුන හතරට මේ app එක වැඩ කරනවා. ඔයා එකක් තෝරාගුවොත් ඒ තෝරන එකට විතරයි මේ app එක වැඩ කරන්නේ. ඔයා use කරන හරි WhatsApp එක මෙතන තෝරලා දාගන්න නැත්නම් මේ app එක වැඩ කරන්න නැතුවයි. එහෙම දාගෙන ඉවරනවා setting වල පොඩ යටට යන්න. මෙතන මේ notification කියන එකත් off කරගන්න නැත්නම් ඔයාලට මේ app එක පොඩි වදයක් වෙයි. මේ ටික ටික use කරලාට පුළුවන් මේ app එකට lock එකක් දාගන්න. ඊට පස්සේ මේ යට තියෙන reply header කියන එක ක්ලික් කරලා ඒකේ තියෙන message එක සම්පූර්ණයෙන්ම කපලා දාලා okay දෙන්න. එහෙම okay දීලා ඉවරනවා නම් ඔයා මෙන්න මේ උඩ තියෙන ඊට ටේබල් එක පාරක් back වෙන්න. හරි ඉතින් මේ app එකේ අපි setting එකම සේරම හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ යට තියෙන ධන ලකුණ ක්ලික් කර මම අර කලින් කියලා දුන්න විදිහට auto reply යවන message වලට ඕන තරම් හදාගන්න එක තමයි.
හරි ඉතින් ඔයාලා දකින්න යාළුවනේ මම ඒ වගේ මෙසේජ් කීපයක් හදා ගන්නවා මේ තියෙන ඉතින් මේ මෙසේජ් ටික තමයි හරි ඉතින් එහෙනම් අපි WhatsApp එකට ගිහලා බලමු මේ app එක කොහොමද වැඩ කරන්නේ කියලා හරි ඉතින් මගේ විතර WhatsApp account එකෙන් මම log වෙලා මගේ auto reply හදපු WhatsApp account එකට message එකක් දාලා බලනවා auto reply එනවද කියලා හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දාන message වලට auto reply එකක් එනවා මගේ අතුරු WhatsApp එකෙන් ඉතින් ඔයාලගෙන් auto reply එකක් යන්නේ ඔයා අර app එකේ උඩ type කරන message එක කවුරු හරි ඔයාලට දැම්මොත් විතරයි තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ මේ app එකේ පොඩි අවුලකට තියෙන්නේ ඔයා data off කරලා තිබ්බොත් ඔයාගෙන් auto reply කාටවත් යන්නේ නැහැ හැබැයි ඔයා data on කරපු ගමන් අර ඔක්කොටම auto reply යන්න ගන්නවා ඉතින් data on එකේ තිබ්බොත් විතරයි මේ app එක වැඩ කරන්නේ ඉතින් app එක use කරපු කෙනෙක් විදිහට මට ඒ අවුල විතරයි මේ app එකෙන් දැක ගන්න පුළුවන් උනේ ඉතින් app එක හදද්දි මම හරි ගැටලුවක් මතක වුණොත් මට WhatsApp message එකක් හරි පහලින් comment එකක් හරි දාන්න කියලා ඉල්ලනවා අනිවාර්යෙන් මම ඒකට reply කරනවා ඔයාලත් මේ app එක use කරලා බලන්න use කරලා මේක කොහොමද කියලා පහලින් comment කරන්න කියලා ඉල්ලනවා ඉතින් වීඩියෝ එක හොඳයි වගේ නම් like කරන්න කියලා ඉල්ලන ගමන් මේ වගේ තව වීඩියෝ ඉස්සරහට දානවා මම ඒවත් බලන්න මම subscribe කරලා share කරලා අපිට support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් අදට වීඩියෝ එක සමගන්නවා හැමෝටම සුබ දවසක්